පුතා දැන් අපි දෙන්න ගිහිල්ලා මල ගෙදරක ගිහිල්ලානේ ආවේ. අපට ඇත්තටම මරණය තරම් ජීවිතයේ යථාර්ථයේ කියව ගන්න තවත් සිදුවීමක් නැහැ කියලා අපට අවබෝධ වුණා. මොකද හේතුව මරණය කියන එක අපි ඇත්තම ජීවත් වීම කියන්නේ මරණයෙන් ගැලවෙන්න දරන ආයාසයටනේ, උත්සාහයටනේ. ඒ උත්සාහය පෙරදිලා කවදා හරි ජය ගන්න මරණය. ඒක තමයි අපි අපේ නිරර්ථක උත්සාහය තියෙන්නේ. ලෝකේ අපි ඇත්තටම මොනතරම් සබාධමේ හැසිරීම ඉදිරියේ අපි අසරණද කියන එක තියෙනවා. මොකද අපිට ජයගත නොහැකි දෙයක් තමයි. ඒ කියන්නේ මේ මොනව දැනගත්තත් වැඩක් නැහැ, මිනිස්සු මැරෙනවා කියලා දැනගන්නේ නැහැ. මේක දැනගත යුතුම දෙයක්. අපි ඒක තේරුම් ගන්න ඕනේ. මේ මරණීය ලෝකේ අමරණීය කිසිවක් නැහැ කියලා අපට පේනවා. රූපං ජීරති මජ්ජානං නාමගුත්තං නජීරති කිව්වට කවදා හරි රූපය වගේම නාමයක් දිරනවා කියලා. ලෝකේ සියල්ලම ශූන්‍ය වෙලා යනවා. ඒ නිසා අස්තිර ලෝකේ ස්ථිර කිසිවක් නැහැ කියලා පේනවා. මොකද ස්ථිර නැති දේවල් තමයි ලෝකේ තියෙන්නේ. බොහෝ ගැලුවාම දැන් අපි මේ යකඩ ගොඩවල් වලින්, ගැඩොල් ගොඩවල් වලින්, යන්ත්‍ර සූත්‍ර වලින් අපේ වටිනාකම් මනිනවා. ඇත්ත මේක බොරුවක් වෙලා තියෙනවා. ඇතම් උගත්කම් කඩදාසි කොළ වලින් මනිනවා. තමන්ගේ වටිනාකම් මයින්ෝ රත වාහන වලින් ගොඩ නැගිලි වලින්. හැබැයි මේ කිස් වටිනාකම් වලට සබාධමේ නිසි ඇගීමක් නැහැ, වටිනාකමක් නැහැ. අපි අවසානයේදී වෙන දේ තමයි නටපු තොইলයකුත් නැහැ, බෙලෙම් පළුවකුත් නැහැ කියලා හිතෙනවා. මොකද මේ සියල්ලම ඉදිරියේ අපි අන්ත අසරණව මේ යන්න සිදු වෙලා තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේ ගැඹුරින් ජීවිතේ කියව ගන්න හොඳම අවස්ථාවක් මරණය. මරණයෙන් දෙන්නනවා. දැන් මට දැන් අවුරුදු 56ක් වෙනවා. දැන් මට තේරෙනවා මට හිමි සියලු දේ අහිමි වෙමින් පවතින. හරියට කන්දක් පාමුලේ ඉඳලා කන්දක් ගොඩ වෙනවට වගේ දැන් මට මේ ජීවිතේ බොහෝ දේවල් ආපස්සට හැරලා බලනකොට පරිණතෝ පේනවා. ඒ කියන්නේ පේන මානේ විසල් මානයක පේන උඩුනට ගොඩ වෙනවා. දැන් අපිට තේරෙනවා මට හිමි සියලු දේ අහිමි වෙමින් යනවා. ඒ කියන්නේ පෙනේ නැති මිත්‍යාස් දෙක දැන් පෙනෙම අඩු වෙමින් යනවා. ඒ හොඳට හැදිච්ච දත් ටික දැන් ඇදෙමින් හැලෙමින් යනවා. හොඳට හැදිච්ච කෙස් ටික ඉදමින් හැලෙමින් යනවා. ඒ කියන්නේ ෂේ වෙනව වර්ධනය වෙන්නේ. මෙන්න මේ අනියතයත් එක්ක තමයි අපිට ගමන් කරන්නේ. මේ ලෝකයේ තේරුම් ගන්න ඕන මෙන්න මේ යථාර්ථය. ඒ නිසා අපි ගහන ගේමෙන් අපි කවුරුත් පරදිනවා කියන සබා දහම අවසානයේදී අපි වන්තාසරණ කළා. ඇත්තම අපි පොරක් නෙවෙයි, සබා දහම පොරක් හැටියට හැසිරෙන බවක් තියෙනවා. ඒ නිසා මේකෙදී අපි කවුරුත් තේරුම් ගන්න ඕන මෙන්න මේ යථාර්ථය. යථාර්ථයේ තේරුම් ගන්න යථාර්ථයේ තුලම ජීවත් වෙන්න වෙනවා. මේ ගහන ගේම අවදාවත් දිනන්නේ නැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන මිනිස්සෙක් හැටියට මෙන්න මේ ලෝකේ අප කරගත යුතු දෙයක් තියෙන මනුස්ස ජීවිතේ. ඒ කියන්නේ මනං කුස්සතිති මනුස්සා. මනසින් උසස් වූ සත්‍ය මිනිසාන. දුර්ලභංච මනුස්සත්තම්, මිනිස්සේ අති දුර්ලභ සත්‍යයක්. අන්න ඔහුට තියෙනවා සබා දහමෙන් ලැබිච්ච නයිසර්ගිකගේ වටිනාකම. අන්නේ තමයි මේ මානව භාවයේ සාක්ෂාත් කරගන්නේ. මිනිහෙක් තමනු සනකන අනික සනසන ඇත්ත ජීවිතයක් යථාර්ථවාදීව ගත කරනවා. ඒ ගත කරන්න පුළුවන් නම් ඇත්ත ජීවිතය ඒකයි. ඒ නිසා අපි මේ తాවකාලික ලෝකේ අපි යන මේ ගේම් වලින් අපි කවුරුවත් දිනන්නේ නැහැ. ඒ අපි මිනිහෙකුට එරෙහිව, මිනිහෙක් සබා දහමට එරෙහිව යන ගමන ඔහුට යන්න බෑ දුරුදුරා. ඒ නිසා අපි මේ බලුවාම අපි හැදුව ලෝකේ අපි ලැබේ සිහින බිඳ වැටෙන අපි හරියට වැල්ලේ මාලිගා හදනවා. වැල්ලාවම බිඳ වැටෙනවා. ඒ නිසා අපි මේ ගැඹුරින් මේ ලෝකේ තේරුම් ගන්න එවරේ ජීවිතයක් ගත කරන්න ඕන වෙලා තියෙන මේ කෙටි කාලේ මේ අපට විශ්වගත කාලය අනුව ලැබිච්ච මේ නිමේෂයේ හොඳ දෙයක් කළා, සුඳුරු දෙයක් කළා. ජීවිතෙන් සමුගන්න නැහැ වටිනවා කියලා හිතෙනවා. ඒ නිසා මේක තමයි අපි ඉගෙන ගත යුතු. සබා දහමේ ඇත්ත තේරුම් ගන්න, ඇත්ත ගනුදෙනුවක් කළා. තමනු සැනසෙන අනිකක් සනසන මිනිසුන් හැටියට අපට නික්ම යන්න පුළුවන් නම් බොහොම හොඳයි කියලා හිතෙනවා.